ඔය කඩ දැක්කේ ජපාන් විස්තර YouTube channel එකත් එක්ක JLPT වලට register වෙන්නේ කොහොමද? right JLPT එහෙම නැත්නම් නිහොංගෝ නියුරෝකුෂිකන් එක තියෙනවා. ඔයගොල්ලන්ට N1 ඉඳන් N5 වෙනකන් ඕනම level එක register වෙන්න පුළුවන්. ඔයාලා ජපාන් නම් ඉන්නේ ඔයාලටත් පුළුවන් JLPT site එකට log වෙලා online ඔය කට්ටියට register වෙන්න. මේක ඇත්තටම lazy process එකක් තියෙන්නේ. සෙම්මුගක් වල ඉන්න අයට එහෙම නැත්නම් ෂූ කරන අයට එහෙම නැත්නම් වෙනත් visa වලින් ඉන්න අයට ඔයාලට JLPT ලියන්න ඕන නම් මේ online register වෙලා ඔය කට්ටියටත් පුළුවන් exam එකට register වෙලා ලියගෙන යන්න. right මම වීඩියෝ එකක් කරා ඔය කට්ටියට idea එකක් ගන්න කොහොමද register වෙන්නේ කියලා. ඒකින්ද වීඩියෝ ඉවරට නිකන් බලන්න. මොහොන ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් message එකක් දාන්න. right අපි කියලා බලමු කොහොමද exam එකට register වෙන්නේ කියලා. right JLPT website එකට ගියාම පස්සේ පහළ මම දාලා තියෙනවා description එකේ link එක. ඔයාලටත් පුළුවන් log වෙන්න. ඔයාලගේ JLPT ID එකයි password එකයි දාලා login වෙන්න තමයි ඔයාලට තියෙන්නේ. password එක මතක නැත්නම් ID එක මතක නැත්නම් පල්ලේ options දීලා තියෙනවා. ID එක මතක නැති එකටයි මොනවාද password නැති වෙච්ච එකටයි දෙකටම දාන්න පුළුවන්. ඔයාලට ඒක මතක නැත්නම් right මේක okay කරලා ඉවරලා ඔයාලා log වෙන්න. log වුණාන් පස්සේ ඔයාලව main page එකට තමයි එන්නේ. right මේ තියෙන main page එක පළවෙනි home page එක තමයි මේක. මේකේ දාලා තියෙනවා application එක මොන අවුරුද්දේ JLPT එකටද කියලා. මේ 2025 ජුලයි වල JLPT එකට තමයි දැන් applications බාරගන්නේ. ඒත් එක්කම පල්ලෙහැම දාලා තියෙන රතු පාටින් deadline එක කවද්ද කියලා. deadline එක කියලා කියන්නේ මේ දවසට ඉස්සෙල්ලා ඔයාලා apply කරන්න ඕනේ. නැත්නම් apply කරන්න වෙන්නේ නැහැ ජුලයි intake එකට. right මෙන්න මේ විදිහට ඔයාලට පේනවා අප්‍රේල් 8 වෙනකන් තමයි තියෙන්නේ. මේ 2025 ජුලයි එක තමයි මම මේ කරන්නේ. ඔයාලා පස්සේ දවසක මේක බලනවා නම් ඒ අදාළ dates බලලා check කරලා කරන්න. right ඊට පස්සේ මෙතන තුන්වෙනිට වම් පැත්තේ තියෙනවා examination application කියලා. ඔයාලට පේනවා ඒක click කරන්න. click කරාන් පස්සේ ඔයාලගේ exam එක තියෙන දවස deadline එක ඒ වගේම ඒවා ටික දීලා තියෙනවා. individual application group application කියලා buttons දෙකක් දීලා තියෙනවා. ඔයාලා තනින් apply කරනවා නම් මේ individual application කියන තමයි click කරන්න ඕනේ. right click කරාන් පස්සේ මෙන්න මේ විදිහට agreement form එකක් එනවා. මේකේ පහළටම යන්න. පහළටම ගියාන් පස්සේ ඔයාලට තියෙනවා I agree කියලා පල්ලෙහා කොළ පාට බටන් එකක් දකුණු පැත්තේ මේක click කරන්න තමයි තියෙන්නේ. right ඒ කියන්නේ මේ තියෙන agreements වල පොඩි දේවල් ටිකක් තියෙන කියවනවා නම් කියවන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. agree කරන්න ඊට පස්සේ agree කරාන් පස්සේ තමයි ඔයාලට තියෙන application එක fill කරගෙන යන්න. right මුලින්ම දාන්න තියෙන test level එක. ඒ කියන්නේ මොන JLPT N1 ද 2 ද 3 ද ඔයාලා මොකද්ද කරන්න exam එක කියලා තමයි ඔයාලට දාන්න තියෙන්නේ. මුලින්ම අන්න ඒක තමයි select කරගන්න ඕනේ. apply කරන්න N1 දැම්මත් N3 දැම්මත් N5 දැම්මත් ඔයාලට එකම තැනින් තමයි apply කරන්න තියෙන්නේ මේ test level කියන තැනින්. ඒකින්ද ඒක අනිවාර්යෙන් ඔයාලා තීරණය කළා මොකටද දාන්නේ කියලාම තමයි මේක apply කරන්න තියෙන්නේ. ඔයාලට පේනවා stars දාලා තිනවා. දැන් මේ test level එක හැපෙද්දී රෝස පාටට මේ stars දාලා තියෙන හැම field එකක්ම අනිවාර්යෙන් fill වෙන්න ඕනේ ඒවා. පහළට යද්දි ගොඩක් ඒවා තියෙනවා තව මම ඔයාලට පෙන්නන්නම්. අනිවාර්යෙන් star දාලා තියෙන තැන් ටික ඔයාලා fill කරගෙන යන්න ඕනේ. හරි. එහෙනම් අපි දැන් මේක දාගෙන යන්. මම මේ වීඩියෝ එක කරන ටෙස්ට් ලෙවල් එක N1 වලට දාන එක්සෑම් එකට ඔයාලා අදාළ එක මේක බලාගෙන දාගෙන යන්න. හරිද? අනිවාර්යෙන් මන් දාන එක දාන්න යන්න එපා. ඔයාලා කරන එක තමයි මෙතන දාන්න ඕනේ. right දැන් මෙතන මෙන්න මේ විදිහට drop down එක select කරලා N1 select කරන්න. select කරලා ඉවර වුණාන් පස්සේ test area එක තමයි ඔයාලට select කරන්න තියෙන්නේ. මේ test area කියලා කියන්නේ ඔයාලා ඉන්න පළාත. කාන්තෝ නම් ඉන්නේ එහෙමයි, හොක්කයිදෝ නම් චූගොකු නම් තොකයි නම් ඔය වැටලා තියෙනවා සයිස් ඔකිනාවා ජිෆු මොන පැත්තේද ඉන්නේ කියන අදාළ එක. මම ෆුකුෝකා ඉන්න හන්ද මම කියුෂු නම්බර් 10 තමයි සිලෙක්ට් කරන්නේ. ඒකේ පේනවා ඔයාලට කියුෂු එකේ ෆුකුෝකා සාකා නගසාකි මේ සෙට් එකම ඉන්නවා. ඔයාලා තියෙන එක සිලෙක්ට් කරලා ඕකේ කරන්න. ඕකේ කරන් පස්සේ ඊළඟට ඔයාලට තියෙනවා ෆොටෝග්‍රාෆ් එකක් අප්ලෝඩ් කරන්න. ඒ කියන්නේ ඔයාලගේ මූණේ ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරන්න ඕනේ. මේක අප්ලෝඩ් කරන්න අනිවාර්යෙන් අලුත් ෆොටෝ එකක් ගන්න. ෆෝන් එකෙන් නම් මේක කරන්නේ ෆෝන් එකෙන් ඒ වෙලාවෙම අප්ලෝඩ් කරන්න ගන්න පුළුවන්. ඔයාලා ලැප් එකකින් නම් මේක ඇප්ලයි කරන්නේ ෆොටෝ එක ෆෝන් එකෙන් අරගෙන ලැප් එකට දාලා එතනින් සිලෙක්ට් කරගෙන යන්න පුළුවන්. මූණ හරියට පේන ක්ලියර් ෆොටෝ එකක් ගන්න. මොකද මේක තමයි ඔයාලගේ සර්ටිෆිකේට් එකෙත් වදින්නේ සහ මේක තමයි ඔයාලගේ දැන් ඔයාලා එක්සෑම් එකට ගිය දවසට ඔයාලගේ මූණ කකුණින් කරනවා. ඒ කියන්නේ මූණ චෙක් කරනවා ඔයාද මේ අදාළ කෙනා කියලා. මේ ෆොටෝ එක තමයි එයාලා ගාව තියෙන්නේ. ඒකින්ද හරියට ක්ලියර් ෆොටෝ එකක් අරගන්න අනිවාර්යයි. right මම දැන් මේක ලැප් එකකින් කරන්නේ. ඒකින්ද ඔයාලට මේ තමයි මම මේ to photograph upload කියලා කොළ පාට බටන් එකක් තියෙනවා. මේක ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ මෙන්න මෙහෙම පහළට ගියාන් පස්සේ මේ වගේ ෆොටෝග්‍රාෆ්ස් තමයි හොඳ සහ මේ වගේ ඒවා හොඳ නෑ කියලා ඔයාලට දාලා තියෙනවා. තොප්පි දාන් ඉන්න සන්ග්ලාස් මාස්ක් බ්ලර් වෙච්ච ඒවා මූණ වහන් ඉන්නේ වගේ දේවල් දාන්න එපා. මේවා ඔයාලට දාන්න එපා කියලා මෙතන දීලා තියෙනවා. ඒකින්ද ඒ ඔක්කොම චෙක් කරලා පහළට ගිහිල්ලා අප්ලෝඩ් ෆොටෝග්‍රාෆ් කියන ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ වෙන්න මේ විදියට
උඩ සිලෙක්ට් කරලා තියෙනවා ෆොටෝ එක අප්ලෝඩ් කරනවද එහෙම නැත්නම් shoot the photo using the camera කියලා තියෙනවා. මේක ෆෝන් එකෙන් කරත් එහෙම තමයි පෙන්වන්නේ. ඒකින්ද ඔයාලා දැන් මම මෙතන ෆොටෝ එකක් ගත්තා. මම මේ ෆොටෝ එක ගත්ත එක අප්ලෝඩ් කරලා ඔයාලට පෙන්වන්නම්. රයිට් මෙන්න මේ විදියට තමයි ඒක පෙන්වන්නේ. රයිට් මෙන්න විදිහට මම දැන් මේ ගත්ත ෆොටෝ එක මේ වෙලාවේ තමයි ගත්තේ. මේක වලට පේන රතු පාට රවුමක් වගේ එකක් වැටලා තියෙනවා. මේකට අනිවාර්යයෙන් මූණ ඔක්කොම සෙට් වෙන විදිහට මේ ෆොටෝ එක ඔයාලට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඇඩ්ජස්ට් කරලා ඉවරලා කන්ෆර්ම් බටන් එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. කන්ෆර්ම් බටන් එක ක්ලික් කරාන් පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ ෆොටෝග්‍රාෆ් එක අර කලින් තිබ්බ තැනට අප්ලෝඩ් වෙලා මෙන්න මේ විදිහට පෙන්නනවා. රයිට් ඊට පස්සේ පල්ලෙන් තියෙන්නේ ඔයාලට නම එන්ටර් කරන්න name in alphabet කියලා දාලා තියෙනවා. මෙතන සම්පූර්ණම ගහන්න බෑ අකුරු 33ක් වෙනකන් විතරයි ගහන්න පුළුවන්. අපේ කට්ටියගේ නම් දිගයි හන්දා මුලින් තියෙන නම් ටික ෆැමිලි නේම් ඒවා තියෙනවා නම් ඉනිෂියල්ස් වලට දාලා ඔයාලගේ නම පේන විදිහට දාන්න තියෙන්නේ. ඊළඟට country එකයි region එකයි ඒ කියන්නේ country එක ශ්‍රී ලංකා තමයි වැටෙන්න ඕනේ. ඒත් එක්කම first language එක මොකක්ද කියලා අහලා තියෙනවා. මේකට English දාන්න. ඊට පස්සේ ඔයාලගේ sex එක දාන්න තියෙනවා. ඊට පස්සේ date of birth එක දාන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ postal code එක වගේ දේවල් ටික දාලා address එක දාගෙන යන්න. right මම පෙන්නන්නම් කොහොමද address එක ඒව ටික දාගෙන යන්නේ කියලා. ඔයාලට postal code එක ගහලා enter your address කියලා කිව්වන් පස්සේ ඔක්කොම ටික select වෙලා එනවා. select වෙලා ආවන් පස්සේ ඔයාලට ඊටු ටික enter කරන් යන්න තියෙන්නේ. ඊට පල්ලෙන් ඔයාලගේ phone number එක දාන්න තියෙනවා. phone number එක දාලා පහළට එද්දී ළඟට තියෙන name of your company or school කියලා details ටිකක්. මේවා අනිවාර්යෙන් fill කරන්න ඕනේ නැහැ. මම අර කලින් කිව්වා වගේ star වැටලා තියෙන තැන ටික විතරයි fill කරන්න ඕනේ. මේකේ star වැටලා නැත්නම් ඒවා දාන්න ඕනේ නැහැ. ඔයාලා student කෙනෙක් නම් apply කරන්න යන්නේ student කෙනෙක් apply කරනවා school නම දාන්න ඕන. school නම දාන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. right ඊළඟට තියෙන Japanese කොච්චර study කරාද කියලා පැය කීයක් පාඩම් කරාද කියලා දාන්න. මෙතන ඔයාලා ස්ටඩි කරපු හරි ගාන දාන්න. මම දැනට මේකේ 300ක් පැය 400ක් විතර කාලයක් තමයි මේවා කරන්න කියලා දැම්මා. ඊට පස්සේ මෙයාලා අහන ඇයි ඔයාලා JLPT වලට දාන්නේ කියලා. මේකේ ඔයාලට අදාළ රීසන් එක සිලෙක්ට් කරන්න ජොබ් එකක් හොයා ගන්නද ස්කෝලර්ෂිප් එකකටද එහෙම නැත්නම් යුනිවර්සිටි යන්නද සෙම්මුන් ගක්කු යන්නද එහෙම මුකුත් නැත්නම් ඒවා other purposes කියන එක සිලෙක්ට් කරලා next කරගෙන යන්න පුළුවන්. ඊළඟට තියෙන ඔයාලා දැන් මොනවාද කරන්න කියලා. ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක්ද, ඔයාලා ලැන්ග්වේජ් ස්කූල් ද ඉන්නේ, ඔයාලා ටෙක්නිකල් කොලෙජ් ද ඉන්නේ, එහෙම නැත්නම් ඔයාලා ස්ටුඩන්ට් මේ යුනිවර්සිටි කෙනෙක් ඉන්න කෙනෙක්ද, එහෙම නැත්නම් ඔයාලා වැඩ කරන කෙනෙක්ද කියලා මෙතන සිලෙක්ට් කරන්න එනවා. මේ අදාළ එක සිලෙක්ට් කරලා next ඔබන්න. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට ගියාන් පස්සේ total fee එක ටෙස්ට් එකට ගෙවන්න ඕන ගාණ පෙන්නනවා. 7500ක් තමයි මෙතන ගාණ පෙන්වන්නේ. මේ ඔයාලගේ ලෙවල් එක අනුව මේ ගාණ වෙනස් වෙන්න පුළුවන් වෙලාවල් තියෙනවා. මං හිතන්නේ N1 2 3 වෙනකන් ඔක්කොම 7500ක් තමයි තියෙන්නේ. ගොඩක් කොම්බිනි වලින් ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් බැංක් එකෙන් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. මේ ඔප්ෂන්ස් තුනෙන් ඕන එකක් ඔයාලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාලා කොම්බිනි එකෙන් නම් ගෙවන්නේ Family Mart, Lawson ඒ වගේ ඕන එකකට ඔයාලා මේව කරන්න පුළුවන්. හරි ඊට පස්සේ next කරන්න මම දැන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් pay කරන්නේ. මම ක්‍රෙඩිට් කාඩ් ඔප්ෂන් එක සිලෙක්ට් කරලා වෙන්න මේ විදිහට ඔයාලට පහළට ගියාන් පස්සේ ඔයාලා input කරපු details ටික ඔයාලා select කරපු exam එක, ඔයාලගේ address එක, photo එක, දාපු නම, ඒ වගේ details ඔක්කොම මෙතන පෙන්නනවා. පහළටම යන්න. පහළට ගියාන් පස්සේ මෙන්න මේ apply කියන button එක click කරන්න තියෙන්නේ. හරි apply button එක click කරන්න. ඔයාලා select කරන එක අනුව මේ screen එක වෙනස් වෙනවා. මම දැන් credit card එකෙන් select කරනද credit card එක තමයි එන්නේ. ඊට පස්සේ තියෙන credit card details ටික enter කරගෙන යන්න. right credit card details ටික enter කරාන් පස්සේ ඔයාලට මම පෙන්නන්නම් කොහොමද මේක enter කරන්න කියලා. දැන් credit card නැති අයත් ඉන්නවා. ඒකින්ද ඔයාලා අනිවාර්යෙන් select කරන්න ඕනේ Family Mart වලින් කොම්බිනි වලින් ගෙවන්න ඕන option එක. මම දැන් credit card එක මෙන්න මේ විදිහට pay කරන්න පෙන්නන්නම්. credit card details ටික දාන්න මෙතන මෙන්න මේ වගේ පෙන්නනවා. මේක credit card එකම වෙන්න ඕනේ නැහැ. ඔයාලා ගාව debit card එකක් තියෙනවා නම් debit card එකෙන් payment එක කරන්නත් පුළුවන්. right payment එක log එක කරාන් පස්සේ මෙන්න මේ විදිහට ඔයගට application එක accept වුණා කියලා ඔයාලට මෙන්න මේ වගේ screen එකක් එනවා. මේකේ application acceptance number කියලා එකක් තියෙනවා. මෙන්න මේ number එක තමයි ඔයාලගේ number එක. මේක email එකකටත් ඔයාලට එනවා. ඔයාලට පුළුවන් email එක කියලා බලන්න මම ඔයාලට පෙන්නන්නම්. right මෙන්න මේ විදිහට email එක ඇවිල්ලා තියෙනවා ඔයාලට thank you for using JLPT කියලා. ඔයාලා දාපු exam එක, දාපු location එක, date එක මොන දවස්වල තියෙන කියලා මෙන්න මේ වගේ details ටිකක් ඔක්කොම පෙන්නනවා. right මම ඔයාලට ඊළඟට පෙන්නන්නම් සාමාන්‍යයෙන් කොම්බිනි එකෙන් pay කරනවා නම් කොයි වගේ display එකක් දෙන්න කියලා. ඒ display එක අනුව ඔයාලට පුළුවන් අදාළ payment එක කරගෙන යන්න.
හරි කොම්බිනින් ගෙනවනම් මෙන්න මේ විදිහේ ස්ක්‍රීන් එකක් තමයි පෙන්වන්නේ. මෙන්න මේ විදිහට ඔයාලට පෙන්වනවා පේමන්ට් රිසිට් නම්බර් ඒවා ටික තියෙනවා. අදාළ කොම්බිනියට ගිහිල්ලා මේ රිසිට් නම්බර් එක යූස් කරලා පේ කරන්න පුළුවන්. රයිට් මම හිතනවා ඔයාලට අයිඩියක් ආවා කියලා කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා එක්සෑම් එකට. ඇත්තටම ලේසි ප්‍රොසෙස් එකක් තියෙන්නේ. මම කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒත් දැන් පොඩ්ඩක් සයිට් එක වෙනස් වෙලා ඒකින්ද මම ඔයාලට රෙජිස්ටර් නිය තමයි මේ කියලා දුන්නේ. රයිට් ඔයාලට රෙජිස්ටර් වෙගෙන යන්න මොනවාරි ප්‍රශ්න වෙනවනම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම පුළුවන් ඉතින් සපෝට් එකක් දෙන්නම්. ඩෙඩ්ලයින් එක පයින්න කලින් අනිවාර්යෙන් රෙජිස්ටර් වෙන්න. අනිවාර්යෙන් පේමන්ට් එක කරන්න. පේමන්ට් එක කරාම පස්සේ තමයි ඔය කටි රෙජිස්ට්‍රේෂන් එක ඕකේ වෙන්නේ. ඇක්සෙප්ටන්ස් නම්බර් එක ගෙනකන් අනිවාර්යෙන් ඒක කම්ප්ලීට් නැහැ. ඒකින්ද අනිවාර්යෙන් පේමන්ට් එක කරලා ඉවරලා රෙජිස්ටර් වෙන්න ඩෙඩ්ලයින් එකට කලින්. රයිට් අද වීඩියෝෙන් එච්චරයි. යන්න කලින් කියන්න කැමති තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා subscribe button එක තියෙනවා. අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. වීඩියෝ කොතයි කියනවා අනිවාර්යෙන් share කරන්න. ඔයාලගේ යාළුවෝ JLPT වල register වෙන්න ඉන්නවනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක share කරලා අපිට support එකක් දෙන්න. රයිට් එහෙනම් අද වීඩියෝෙන් එච්චරයි. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. සයනාරා.